ඊට පස්සේ තවත් වැදගත්ම එකක් තමයි මේ attempt number එක කියන්නේ. ඉතින් attempt number එක කියන්නේ ඔයාගේ shy එක. ඔයා කීවෙනි වතාවටද මේක exam ලියන්නේ කියන එක තමයි මෙතනින් අහන්නේ. එතකොට මේක හොඳට මතක තියාගන්න ඔයා පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට ඔයාට හරි විදිහට ලියනවා නම් තුන්වෙනි පාර තමයි පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට ඇප්ලයි කරන්න හම්බෙන්නේ. මොකද පාසලෙන් ඔයාට දෙපාරක්ම අවශ්‍ය නම් විභාග ලියන්න පුළුවන්. කියන්නේ පළවෙනි පාර ලියලා ඊට පස්සේ දෙවනි පාරත් නැවත පාසලෙන් ලියන්න පුළුවන්. පාසලෙන් උපරිම අවස්ථාවල් දෙකක් ලබා දෙනවා. හැබැයි එක දිගට. ඒ කියන්නේ පාර 2000 අපි හිතමු 2024 ට ලිව්වා නම් 25ත් ඔයාලට ලියන්න පුළුවන්. බැරි වීමකින් මොන හරි වෙලාව ඔයා 2024 ලියලා 25 ලියන්නේ නැතුව නැවත 26 ලියනවා නම් ඔයා මෙතන ස්කිප් කරන නිසා ඔයාට නැවත පාසල් අයදුම්කරුවෙක් විදිහට පාසලින් ලියන්න බැහැ. එහෙම වුණොත් ඔයාට ප්‍රයිවට් අයදුම්කරුවෙක් විදිහට තමයි අයදුම් කරන්න වෙන්නේ. ඉතින් ඒතකොට ගොඩක් දෙනෙක් මේක වරද්ද ගන්න එක තමයි මේ පෞද්ගලිකව අයදුම් කරන්නේ පළවෙනි පාරට කියලා හිතලා මෙතන number 1 සිලෙක්ට් කරනවා. ඉතින් එහෙම එකක් නෙවෙයි මේ attempt number එකකින් කරන්නේ. ඔයාගේ size ගාන අහන්න. ඔයාගේ size එක කීයද කියලා තමයි අහන්නේ. එතකොට ඔයා පාසලෙන් ලිව්වත් පෞද්ගලික ලිව්වත් කොහොම ලිව්වත් ඒ size එකක් විදිහට ඒක කවුන්ට් වෙනවා. එතකොට ඔයා පාසල් අයදුම්කරුවෙක් විදිහට එකපාරක් ලිව්වා නම් මේ දෙවනි පාරණල් ලියන්නේ මෙතන දෙක කියන එක සඳහන් කරන්න. ඒ වගේ තමයි මේකත් කියන්න ඕනේ ගිය අවුරුද්දේ ඔයා පාසලෙන් අයදුම් කරා නම් මේ අවුරුද්දේ දැන් ඔයා ඉස්කෝලෙන් අවුට් වෙලා කියලා හිතලා ඔයා පෞද්ගලික අයදුම් කරන්න එපා. ඔයාට පුළුවන් පාසලෙන් දෙපාරක් මම අර කලින් කිව්වා දෙපාරක්ම අයදුම් කරන්න. පාසල් ගිහිල්ලා කතා කරන්න අනිවාර්යෙන් ඔයාට ඇප්ලයි කරන්න අවස්ථාව දෙනවා පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට මෙහෙම ඇප්ලයි කරන්න ඕනේ නැහැ. පාසලෙන් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් එක පිට අවස්ථාවල් දෙකක්. එහෙම නොවන අය විතරක් මේ විදිහට ඇප්ලයි කරන්න. ඉතින් ඔයා එතකොට ඉස්කෝලෙන් දෙපාරක් ඇප්ලිකේෂන් දැම්මා, එක්සෑම් ලිව්වා. එහෙනම් ඔයාගේ තුන්වෙනි පාර තමයි මේ ඇටැම්ප්ට් එක වෙන්නේ. ඒ වගේ තමයි ගොඩක් අය මෙතන පෞද්ගලිකවම නැත්තම් පළවෙනි පාරටම ලියන අය ඉන්නවා. ඉතින් එයාලා එතකොට කිසිම අවුලක් නැහැ පළවෙනි පාර කියලා දාන්න. හැබැයි පළවෙනි පාර කියලා දාන අය සහ මෙතන ඇටැම්ප්ට් ඒ කියන්නේ ප්‍රයිවට් ඔයා කැන්ඩිඩේට් කෙනෙක් නම් පෞද්ගලික අයදුම්කරුවෙක් නම් අනිවාර්යෙන් ඔයා ගාව අස්සීම් සහතිකයේ තියෙන්න ඕනි. එතකොට ඒක හොඳට මතක තියාගන්න. මොකද ඉස්කෝලෙන් අස් වෙන්නේ නැතුව ඉස්කෝලේ යන ගමන් මේක ඇප්ලයි කරන්න එපා. ඉදිරියේදී ලොකු ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයි. කලින් එහෙම ලියපු අයටත් එහෙම වුණා. ඒ නිසා ඒ සම්බන්ධව හොඳටම මතක තියාගන්න. ඉතින් එතකොට ඇටෙම්ප්ට් නම්බර් එක හරියටම සිලෙක්ට් කරලා දාන්න. දැන් ගොඩක් වෙලාවට සමහර වෙලාවට ගිය අවුරුද්දේ එක්සෑම් ලිව්ව අයගේ අස්සීම් සහතික කියන්නේ දෙවනි පාරටත් ඉස්කෝලේ ලිව්ව අයගේ අස්සීම් සහතික නිකුත් කළා නැතුව ඇති. ඉතින් එයාලට ප්‍රශ්නයක් නැහැ. එයාලා එතකොට අනිවාර්යෙන් ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්නේ. එතකොට එයාලට පුළුවන් මෙතන ඇටෙම්ප්ට් නම්බර් එක 3 කියලා දාලා මේ එක්සෑම් එක ලියන්න ඇඩ්මිෂන් දාන්න. හැබැයි ඔයාලා එහෙම නොවන කෙනෙක් නම් අනිවාර්යෙන් අස්සීම් සහතිකේ නම් තියෙන්න ඕනේ. අස්සීම් සහතිකේ නැති වුණොත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගිය අවුරුදු වල පළවෙනි පාරට මෙතන පළවෙනි පාරට නම් පෞද්ගලික අයදුම් කරන අයට එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට අස්සීම් සහතිකෙත් අරගෙන ඒ විස්තර අරගෙන එන්න කියලා තිබ්බා. සමහර විට ඒක මේ අපාරත් කරන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධවත් දැනුවත් වෙන්න. හරි. ඊට පස්සේ මෙතන ආයු ස්පෙෂල් එඩියුකේෂන් නීඩ්ස් කියලා අහලා තිනවා. ඉතින් ඒක මෙතනින් නෝ කියන එක දාන්න. yes නම් ඒක yes දැම්මයි පස්සේ ඔයාට සිලෙක්ට් කරන්න එනවා. ඒ කොහෙද ඔයා එක්සෑම් එක ලියන්නේ සහ ඔයාගේ ඩිසෙබිලිටි එක මොකක්ද කියලා අහනවා. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න මම එයාට වෙනම උදව් කරන්න මේ ටික ෆිල් කරන්න. හරි. ඊට පස්සේ මෙතනින් නෝ කියලා දාලා මෙතනින් next කරනවා.